Hi guys, welcome to the travel taste. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අඟුණුකොළ පැලැස්ස. වීකෙන්ඩ් එකත් එක්ක පුංචි වෙනසකටත් එක්ක අපි හිතුවා හස්බන්ඩ්ගේ අක්කගේ ගෙදර එන්න. ඉතින් එයාලා ඉන්නේ අඟුණුකොළ පැලැස්සේ. මේ අපි ඇවිල්ලා ඉන්නේ නම් මේ පළතුරු පිරිච්ච කාලෙකට වැඩිපුරම අඹ තියෙනවා. මාර පෙරේත කෑමක්. ඉතින් අපේ පළාතත් එක්ක මේ පළාතේ තියෙන දේශගුණය වෙනස්. සමහර සම්ප්‍රදායන් තියෙනවා වෙනස් වෙච්ච. ඉතින් අපි චූටි රවුමක් දානවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලන්න. අපි travel taste. අපි ඉතින් මේ ඇවිත් තියෙන්නේ අඹ වාරයක. ඉතින් ඒක නිසා මෙහි තියෙන හැම ගහකම වගේ එක එක වගේ අඹ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කරතකොළොම්බ අඹ ගහක්. මේකේ අඹ ගොඩක් ඒවා බැඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒව විතරයි පේන්නේ. මොකද අර වතුරුන්ගෙන් කරදර වෙන නිසා මේවා වෙනමම අර බැඳලා තමයි මේගොල්ලන් පරිසම් කරගන්නේ. මොකද එයාලා නිකන් නිකරුණේ කඩලා දාන නිසා. මේ තියෙන්නේ ගහ. තාම පැහිච්ච ඒවා නම් ටිකක් අඩුයි. ඉතින් අඹ තියෙනවා කියලා බල ඉන්න බෑනේ. ඒ නිසා උන් ඉතින් අපිත් පටන් ගත්තා අඹ වල රස බලන්න. ඉතින් ඉස්සර වෙලාවම අඹ ගෙඩි දෙක තුනක් කඩා ගන්න තමයි බැලුවේ. මෙතින් උන් ඉතින් දිමියොන්ගෙන් කරදරයක් වෙලා තියෙනවා. අපි අඹ කන්න යන්නේ. අම්මා කිරි. බෙහෙත් වලට වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ අක්කගේ මල් වගාව. මල් වගාව කිව්වට මෙතන ගොඩාක්ම තියෙන්නේ විසිතුරු පැල වර්ගය. මල් වලට වඩා වවන්නේ විසිතුරු පැල වර්ග. මෙතන එක එක වර්ගවල විසිතුරු පැල තියෙනවා. ඉතින් ලස්සන කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා යාගේ. මේ දෙන්නේ අපේ අක්ක කරගෙන යන පුංචි ගෙවතු වගාවක්. එයා ඉතින් ගෙදරට ඕන කරන පොඩි පොඩි දේවල් මෙතන වගා කරලා තියෙනවා.
මේ පැත්තේ ගොඩක්ම ප්‍රධාන ආදාය මාර්ගය වෙන්නේ වගා කරන එක තමයි. ඒ කියන්නේ ගොඩක්ම වී වගා කරන, ඒ වගේම පළතුරු සහ තවත් ගොඩක් එළවලු වර්ග වගා කරනවා ජීවනෝපාය විදියට. මෙන්න මේ තියෙන්නේ දෙලුම් ගහක්. හැබැයි ගෙඩි නැහැ. ගහේ මල් විතරයි දැන් තියෙන්නේ. චූටි ගෙඩි තියෙනවා. ඒත් කන්න පුළුවන් විදිය වань නැහැ එකක්වත්. ඉතින් මෙන්න මේ තියෙන්නේ වැලියනෝද විශේෂයක්. මේක අපේ පැත්තට සාපේක්ෂව නම් වෙනස්. ඒ කියන්නේ අපේ පැත්තට සාමාන්‍යයෙන් හැදෙනවා මීට වඩා ලොකු ගෙඩියක්. මෙහි සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ ගෙඩි කීපයක් තමයි හැදෙන්නේ. ඉතින් ඔය පේනවානේ ඔයාලට මෙන්න මේගොල්ලෝ තමයි වගාව ට්‍රැවිල්ල විනාශ කරන කට්ටිය. මේ උදේම වැඩේ පටන් අරන් ඉන්නේ. ඔන්න බලන්න මේ කට්ටියගේ සෙල්ලම්. ඉතින් මේගොල්ලන්ගේ සෙල්ලම් දැක්කම අපේ යකී තවත් කුලප්පු වෙනවා. ෂුක් ෂුක් මොන සුප්පේ සුප්පලා ෂුක් අයියෝ අවල්ලා කවල් ෂුක් උන් අකි සුප්ප උන්ටන් දෙක පීඩිය අල්ල ෂුක් අකි අල්ල සුප්ප අකි නෑ කෝ අකි ෂුක් කෑමරි මාති පරිප්පු තෙප්පරාදු කරලා චිකන් හදලා පොල් සම්බෝල සුදුහල් බතු